හායි එනවද අද මාත් එක්ක මගේ කොණ්ඩේට වෙනසක් කරන්න යන්නගේ මේ කොණ්ඩේ මෙහෙම තියෙන අවසාන දවස තමයි අද. හරි යමු එහෙනම් මගේ hear එකට කරන වෙනස බලන්න. ලයිෆ් එකේ පොඩි චේන්ජ් එකක් වෙන්න ඕන වුණාම ඉස්සෙල්ලාම කරන්නේ ඒක වෙනස් කරන එක. ඔයාලත් එහෙමද? හරි. එන්න දැන් අපි යමු. මගේ අපොයින්ට්මන්ට් එක තියෙන්නේ 2ට. ඉතින් දැන් මම මේ යන ගමන් ඉන්නේ ටොක් එකක් දාගෙන. hear එකට වෙනසක් කරන්න තියෙන ලොකුම හේතුව ලයිෆ් චේන්ජ් එකමත් නෙමෙයි. heir එක ගොඩාක් ඩැමේජ් වෙලා තියෙනවා. ඔන්න දැන් මං ආව සැලොන් එකට. සැලොන් භාග්‍ය පැලවත්ත බ්‍රාන්ච් එකට. මගේ වෙඩින් එකේ ඩ්‍රෙසින් එක කළෙත් මෙයාලා. ඉතින් මං ඕනම කෙනෙකුට highly recommend කරනවා සැලොන් භාග්‍ය. මේ ඉන්නේ මං කොණ්ඩේ වෙනස් කරන්න ඉස්සෙල්ලා. කොණ්ඩේට වෙනසක් කරන්න කියන්නේ මගේ hair damage එකකින් හිතුවා කොණ්ඩේට හොඳ කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරත් හොඳයි කියලා. මේක කරේ දෙසැම්බර් මාසයේ. ඉස්සෙල්ල සැලොන් භාග්‍යයේ ඔෆර් එකක් යනවා කෙරටින් ට්‍රීට්මන්ට් වලට. බයික් තමයි මේ තීරණය ගත්තේ හේතුව කොණ්ඩේ ස්ට්‍රේට් ලුක් එකක් එන හින්දා එකේ ලොකු වෙනසක් වෙයි කියලා මං හිතුවා. ඒ වෙනස මට ගැළපෙයිද නැති කියන්නේ මම දන්නේ නැහැ. එකක් වෙන්න කියලා මං හිතුවා ඒ වෙනස කරන්න. හරි. ඉස්සල්ලාම මගේ කොණ්ඩේ වොෂ් කරා යාලා. ඊට පස්සේ ටික වෙලාවක් ඉඳලා ඉන්නකොට මට හම්බුණා යාලගෙන් එකක්. ඊට පස්සේ කෙරටින් ක්‍රීම් එක ඇප්ලයි කරලා. හැබැයි මම ඒකේ ප්‍රොසෙස් එක නම් හරියටම දන්නේ නැහැ. මේ තියන්නේ කරලා වොෂ් කරලා කරන ප්‍රොසෙස් එක. මගේ hear එකේ වොලියුම් එක ගොඩාක් වැඩි. ඒකින්ද මගේ hear එක සෑහෙන වෙලාවක් ගියා. මම දන්න තරමින් මගේ heir එකේ කෙරටින් ට්‍රීට්මන්ට් එක fully ඉවර වෙන්න පැය 9ක් විතර ගියා. මේ තියෙන්නේ මගේ heir එකේ ෆයිනල් ලුක් එක. හරිම ලස්සනයි. මං හිතුවට ඒ වෙනස මට ගැලපෙයිද නැද්ද කියලා. ඒ වෙනස මට හොඳටම ගැලපුණා. ඒ වගේම තමයි කෙරටින් එකත් හොඳටම තියෙනවා. මම මේකට වොයිස් කරන්න මාස 3කට පස්සේ. කරලා මාස 3කට පස්සේ ඇත්තටම තාමත් හොඳටම මගේ කෙරටින් එක තියෙනවා. ඒ වගේම තමයි යාළගේ සර්විස් එකත් මාරම හොඳයි. තව එකක් එහෙම එකක් කරනවද? ඒ කඩ අර දෙපැත්තට කරපු එක අර අන්න එහෙම වේගෙන් තව එකක් ඒක විතරක් තව ෆයිනලි මේ තියෙන මගේ ලුක් එක. මගේ අපොයින්ට්මන්ට් එක දාලා මම ගියේ සැලොන් එකට 2ට. සැලොන් එකෙන් ගියපු අන්තිම කස්ටමර් මම තමයි. හැබැයි ඒ වෙනකම්ම යාළගේ කස්ටමර් සර්විස් එක හොඳටම තිබ්බා. ඒ වගේම තමයි යාළගේ ගානත් හරිම සාධාරණයි. 9ක් 10ක් තිස්සේ මගේ heir එක හදන්න යාලා සෑහෙන මහන්සි වුණා. කාලෙකට හම්බුණ හොඳම සැලොන් එක තමයි සැලොන් භාග්‍ය පැලවත්ත.